දවසක් හැමෝටම. අදත් මම ඔන්න ආවා රජරට ටෙක්නොලොජි ෆැකල්ටි එක පැත්තට. අද විශේෂ දවසක් ෆැකල්ටි එකටම. මොකද අද එක්ස්ට්‍රූ එක්සිබිෂන් එක තියෙනවා. ඒක බලන්න තමයි මමත් මේ වෙලාවේ ඇවිත් ඉන්නේ. මේක රජරට ටෙක්නොලොජි ෆැකල්ටි එකෙන් තමයි කරන්නේ. ඇත්තටම එක්සිබිෂන් එක ගැන කිව්වොත් මේක ඉනෝවේෂන් ඇන්ඩ් ටෙක්නොලොජි එක්සිබිෂන් එකක්. මේක රජරට යුනිවර්සිටි එකේ තාක්ෂණික පීඨ ශිෂ්‍ය සංගමයත් ඒත් එක්කම කලා හා නව නිපැයුම් අනුකමිටුවත් එක්ක ෆැකල්ටි එකේ ඉන්න ස්ටුඩන්ට්ස්ලා ඔක්කොම එකතු වෙලා තමයි මේ එක්ස්ට්‍රූ 2025 එක්සිබිෂන් එක කරගෙන යන්නේ. එක්සිබිෂන් එක තිබ්බේ පෙබරවාරි 24 සහ 25 කියන දවස් දෙකේ. මම මේ වීඩියෝස් ටික ගත්තේ නම් 25 වෙනිදා එක්සිබිෂන් එක ඉවර වෙන්න පැයකට වගේ කලින් තමයි මට එන්න පුළුවන් වුණේ. එක්සිබිෂන් එක බලන්න එන්න පුළුවන් වුණ එකම ඇත්තටම ලොකු සතුටක්. මේක ඇත්තටම වටින එක්සිබිෂන් එකක්. ඒකත් එක්කම ටෙක්නොලොජි ෆැකල්ටි එකේ ඩිපාර්ට්මන්ට් පහක් තියෙනවා. බයෝ ප්‍රොසෙස් ටෙක්නොලොජි, ඉලෙක්ට්‍රිකල් ඇන්ඩ් ඉලෙක්ට්‍රොනික ටෙක්නොලොජි, ෆුඩ් ටෙක්නොලොජි, ඉන්ෆර්මේෂන් ඇන්ඩ් කමියුනිකේෂන් ටෙක්නොලොජි ඇන්ඩ් මැටීරියල් ටෙක්නොලොජි කියලා. ඉතින් මේ ඩිපාර්ට්මන්ට් පහේම එකතුවකින් තමයි මේ එක්සිබිෂන් එක තියෙන්නේ. ඒ එකමුතුවත් එක්ක මේ එක්සිබිෂන් එක ඇත්තටම අති සාර්ථකව පැවැත්වුණා. ඒකත් එක්කම දැන් ඔයාලට බලන්න පුළුවන් මේ එක්සිබිෂන් එකේ තත්ත්වය කොහොමද කියන එක. ඇත්තටම ගොඩක් සෙනග හිටියා මේ වෙලාවේදී. Worm light turn on. Okay, worm light turn on. Worm light turn off. Okay, worm light turn off. See you. See you later. මේක කරන්නේ අපි සාමාන්‍යයෙන් අදාළ උපකරණයට විශේෂ වූ උපකරණ ප්‍රමාණයක් කියලා අපි ගන්න පිටිය. එන්නේ අපේ දේවාලය විස්තර කරනවා. Command executed successfully. Set arm successfully. මොනවද යූස් කරන්නේ? Python. ඒ අය තමයි දැන් කරන්නේ
ස්පීඩ් ලිමිට් එක තමයි නෝන මෙතන අලියෙන් යනවා එතන නවත්ත ගන්න. ඒකම ට්‍රේන් කරනවා කරව ගන්න පුළුවන්. ඊට පස්සේ දැනට අපි මෙතන යූස් කරගෙන ESP32 කැමයක්. ESP32 කැමයක් කියන පොඩි කැමයක් ඒ කැමයේ ඉන්න අවුට්පුට් එක තමයි ඔය. ඒනොට ඇතුළත කරනවා නම් පොඩි කැමයක්. ස්ටිකරේ වලට එකවුත් අපි පොඩ්ඩක් කියලා දෙන්න ඒක කරනවා. ළඟ කෙනෙක් આવුත් නැහැ මේ පොඩ් කරනවා නෙමෙයි. ප්‍රෝග්‍රෑම්ස් වලට ඇප්ලයි කරපු අය ඉන්නවනම් පහලින් කමෙන්ට් එකක් දාන්න. තව වැඩිදුර විස්තර දැනගන්න ඕන නම් මම ඒ විස්තරත් අරගෙන එන්නම්. එහෙනම් වීඩියෝ එක බලපු හැමෝටම ස්තුතියි. සුබ දවසක්.